ලෝල් ටික අරන් එමු. මේ වැන්දගෙන සුපර් මාකට් ගියා කිදා ගියේ. රෙන්කෝ කාලෙදි රැදවල් මාසිවි කන්නදේ රැස්කරයි කූමියෝ උන්නිකා ඉක්මනි යන්නේ මේ කඩිසරේ කම්මැලි නෑකිසි කූමියෝ ඒ මොන්ජි කට්ටි කිරුද බං 130 ගානේ මාත්‍යා 160 ගන්න දාමු නේද? මේ කරවල වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද බං? ඈ නෑ මම හොයන්න. වැඩ කරන්නේ එම්බසි වල. කතා කරන්නේ ඉංග්‍රීසි. කන්නේ කරවිල. මේ රෙද්ද වල නම් හොයන එක අමාරුයි බඩුව වෙනවට වැඩි. ඕනේ ඕනේ යකෝ තොටෝනි හැමදාම කඩවල් ගානේ මුට්ට කර ගහනද? අප්පට බුල ඒ ඉන්දියන් ෆිල්ම් එකේ රජිනිකාන්ත වගේ ගමේ උන් එහෙම දැක්කොත් පැලෙයි. ඔන්න උඹ යනවා ගෙදරට. ගිහිල්ලා ගහනවා බෙල් එක. ඔන්න එතකොට ලස්සන සුදු නෝනා කෙනෙක් පලාතම සුවඳ කරගෙන ඇවිල්ලා අරිනවා දොර. හරිද? හරි. උඹ යාට කියනවා මතක තියාගනින් 12ට කලින් නම් good morning 12න් පස්සේ නම් good afternoon. හරිද? කලබලලා පටල ගන්න එහෙම එපා. නෑ හරි. ඔන්න ඔබ කියනවා ලස්සන හිනාවක් එහෙම දාලා good morning madam මම මොකද නම? පියන්ත මොකද? පියන්ත මහවුල්පතකම. රෙද්ද. අද ඉඳන් ඔබ තමයි අපේ මාකටිං එක්සිකියුටිව්. උඹේ නම රෝවන්ටි සොයිසා. අනේ බෑ බෑ මේ අම්මා එහෙම දැනගත්තොත් මට වැණුම් අහන්න තියෙනවා අයෝ. මේ ඕන දාමු රෝවන් මහවුල්පතකම කියලා. මේ මගෙන් කුණුවර පාගන්න තු හිටපන්. අනේ අයියේ. යකෝ තොගේ ඔය මහවුල්පතකම මොකද්ද කියලා අපේ ක්ලයින්ට් ලයින් කියෙන් කියනවාද කියන්න පුළුවන්. අනේ අයියෝ උනට දැන් මේ තමයි යා ඕඩර් කරපු ලිස්ට් එක. මේක තමයි අපි ගිහින් දෙන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේක චෙක් කරන්න කියලා ඔබ කියපන්. හරිද? චෙක් කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් මේ නම්බර් එකට කෝල් කරන්න කියපන්. ඔබ කියපන් මම කරන් ඩිලිවර් කරන එක විතරයි. ප්‍රශ්නයක් තියෙනවා නම් පර්සනල් එකකට කතා කරන්න. මේ නම්බර් එකට කෝල් කරලා කියන්න කියලා. තේරුණාද? මම ඩිලිවර් කරන එක විතරයි කරන්නේ. පර්චේස් සෙක්ෂන් එකට මේ නම්බරේට කෝල් දෙන්න එක. ඔව්. හරිද? එතකොට බිල් එක ලියන්නේ මෙහෙමයි. දැන් මේ බිල් එකේ මෙතන නම ලියනවා එයාගේ නම. හරිද? එයාගේ නම ලියලා මෙතන මොකද්ද අපි ඩිලිවර් කරේ කියලා ලියලා ගාන දානවා. මෙතන සයින් දෙකම කරනවා. එකක් ඔබගේ සයින් එක අනිත් පැත්තේ මිස්ගේ සයින් එක. කරලා මේ රිසිට් එක ගන්නවා. එයාට එකක් දෙනවා අපි ගාව කොපි කරනවා. ඔබට ඇඩ්‍රස් එක හොයාගන්න අමාරු කරන්නේ නැහැ නේද? බලමුකෝ අයියේ. මාත් ඉතින් ඩ්‍රයිවිං ජොබ් එකනේ කරේ. කූමියෝ මේක කරකවල දෙන්නේ. මේ උසේකක් නෑ නේ නෝනා. තුට්ටක් උස ගියා නම් ඇති හැබැයි. Good evening. Good morning. Okay. Good afternoon. It's okay. Can I have the bill, please? Okay, thank you. Oh, sorry, I forgot to give it. Okay, thank you very much. මත් වෙනවා මට තමයි දෙක තුනක් දැන් යන්න තියෙනවා. කොහමද? හොඳයි මේක ගන්නකෝ. අනේ රසවලට විතර. අලුත්ද? ටිකක් අලුත් මේක ගන්නකෝ. අනේ මට මතක් වුණා නෝනලා නැද්ද ගෙදර? ඉන්නවා. ආවෝ ඉතින් යන්න. ඉක්මනි යන්නේ මේ කඩිසරේ කම්මැලි නෑකිසි කූමියෝ වියන්ත උල්ඩෝරේ වික්මන්ට වැඩේ අල්ලගෙන තියෙනවා කොල්ලෝ. ඇත්තටම ඉතින් අපි මේ කරන්නේ හොරකමක් නේද? නෑ ඉතින් ඒ නෝනලා හිතාගෙන ඉන්නේ අපි සුපර් මාකට් වලින් ගියනවා කියලානේ. ඉතින් හරි දැන් ඔය බඩු සුපර් මාකට් එකට එන්නේ කොහෙන්ද? දැන් ඔය බඩු සුපර් මාකට් එකට එන්නේ අනිත් කඩවල වලට එන වාහනේමයි. ඔය සුපර් මාකට් එකේ තියෙන එළවලු හැදෙන්නේ පොලේ තියෙන එළවලු හැදෙන කොටුවේමයි. ඒක එහෙමයි. දැන් එතකොට ඔය සුපර් මාකට් එකේ තියෙන ෂැම්පෝ හැදෙන්නේ අනිත් කඩේ තියෙන ෂැම්පෝ හැදෙන කම්පැනිමයි. ඉතින් මොකද වෙනස? ඉතින් එහෙනම් මිනිස්සු මොකටද සුපර් මාකට් වලට යන්නේ? ඒක වෙන මාතල් එකක් බං. ඒකේ සුවඳ බලන්න.
ඒක අතගාල බලන්න අපිට ඒ බඩුව ගන්න බැරුණාට ඒක සම්පූර්ණ අතල් එක අපිට ගන්න පුළුවන් වෙනවා. නිසා තමයි ඔය යන්න වෙලාවක් නැති වුණත් අපිට කියන්නේ එතනින්ම ගෙනත් දෙන්න කියලා. ඇත්තම කියනවා නම් එහෙම මොකුලක් නෑ. ඒක තියෙන ඒගොල්ලන්ගේ ඔළුවේ. අපි මේ කරන්නේ හොරකමක්නේ. ඒ වුණාට බං අපේ මිනිසුන්ගේ හිත රිද්දන්නේ නෑනේ. අපි ඒ විදිහෙම උර print කරලා, ඒ විදිහටම bill print කරලා, ලස්සනට ෆෝන් එකකින් කතා කරලා, ලස්සන බයික් එකකින් ගෙදරටම ගිහිල්ලා දෙනවා. අපි දශමකින්වත් මේ මිනිතුන්ගේ ආතල්ලේ කඩලා නැහැ. අනිත් එක බං මම තෝරලා ගන්න ක්වොලිටිම බඩු. ඉතින් එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් ඒක අයියගේ ලාභේ. මෙහෙමයි. සම්පූර්ණ බිලෙන් 10%යි. මම රුපියල් 3000ට වඩා අඩු ඕඩර්ස් බාර ගන්නේ නැහැ. අනිත් එක තමයි එළවලු. මම පොලෙන් අරන් සුපර් මාකට් එක ගානට විකුණනවා.